guys, ඉතින් මේක අපි කරන පළවෙනි වීඩියෝ එක. මගේ යාළුවෝ ටිකයි එකතු වෙලා පොඩි vlog එකක් ගහුවා. ඒ මොකද මල්ලි? අද අපි ඔක්කොම එකතු වෙලා ගියා මාළුවෙක් කල්ලලා කොටියක් කාලා පොඩි අතල්ලයක් දාන්න අපේ ගමේම තියලා. ඉතින් අපේ ගමේ තියෙන ලස්සනක් බලාගෙන වීඩියෝ එක හොඳ නරක තියාගෙන කමෙන්ට් එකක් දාගෙන හොඳයි නම් කමෙන්ට් එකක් දාලා පොඩි සබ් එකක් දෙන්න. අපි යන අපේ වීඩියෝ එකට. මේ සුබ ආරංචිය මමයි මෙහෙ ගෙනාවේ හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ. මේක අපේ පළවෙනි වීඩියෝ එක. මේක කරන්න හිටපු වීඩියෝ එක නෙමෙයි ඉස්සෙල්ලාම කියන්න ඕනේ. අපි ගෙවල් වලින් කට්ටිය කතා වෙලා මාළුවෙක් කල්ලා රැට රොටියක් කන්න කියලා ලයින් වෙලා ඉද්දී ඉස්සෙල්ලාම අපි ගියා අපේ ගමේ එක පැත්තක තියෙන ලස්සන වැවකට. එන ගමන් තමයි මායි අපේ සහන් මල්ලි කතා වුණේ මොකද කියන්නේ vlog එකක් ගහමුද කියලා. ඊට පස්සේ තමයි දෙන්න එන ගමන් බයික් යන ගමන් අපි දෙන්න පොඩි වීඩියෝ කෑල්ලක් අරගෙන මේක කරන්න පටන් ගත්තේ. කොහොම හරි ඉතින් සහන් මල්ලි මයි වීඩියෝ කෑල්ලක් පොඩි අරගෙන අපි දෙන්න ඉස්සරහෙන් ආවා. අපේ අයියායි පොඩි සහන් මල්ලි දෙන්න පිටිපස්සෙන් ආවා. ඊට පස්සේ හොඳ නරත් කිව්වා ඔය vlog එකක් ගහමු මෙහෙමයි කියලා. ඊට පස්සේ 4 දෙනා කතා වෙලා හා කියලා එනවා vlog එකක් ගහන්න ගත්තා. කොහෙද බා යන්නේ? තාත්තේ හැම දැක්කොත් එහෙනම් දරු කමිනුත් එක්ක අයින් කරනවා බා. තාත්තා දැක්කොත් දරු කමිනුත් එක්ක අයින් කරනවා. මේ No God please no 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 සහන් මල්ලිගේ හිල්තු අයත් ඇදගෙන මිනිහ ඇඳුම් දෙක මාරු කරගෙන අපි ඔක්කොම ගියා පල්ලෙහාට. පල්ලෙහා ඉඳන් උඩහටම කියලා තමයි කතා වුනේ. කැලේ මැද ගමක් තියෙනවා ඒ පප්පල රැන්නක් ඉන්නවා ගමට පප්පා ගම කියනවා ඒ පප්පල ජොලි වැඩ කරනවා. බලන්න යාළුවනේ ඉතින් ගමක හවසට තියෙන ලස්සන ඉර බැහැගෙන ටයිම් එකත් එක්ක වෙල්ලා ඒ බද තියෙන ඒ පොළපාට පරිසරයේ මාරම view එකක් තියෙන්නේ. يعني මාරම feeling එකක්. හිතට මාරම නිදහසක් දැනෙන්නේ. මොන ප්‍රශ්නක හිටියත් ඉතින් ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා මේ දකින්න දේවල් එක්ක. ඊට පස්සේ පල්ලෙහා ඉඳන් උඩහට ටික ටික වලවල් තියෙන පොඩි පොඩි ඒ කියන්නේ පොඩි වලවල් නෙමෙයි මාළු ඉන්න ලොකු වලවල්. ඒ මොකද මල්ලි? කනවතෝ තෝ කන මරාගෙන කන දෙනගෙන ඉස්සෙල්ලාම බැස්ස ඇලේ තියෙන ඔන්න ඔය වලට ඔය වල එතන view එකත් මාරම ලස්සනයි. හවසට ඉර බහින සන්සෙට් එකත් එක්ක ඉර බහින එකත් එක්ක එතෙන්න මාරම ලස්සනට පේනවා. අන්න අර ඉස්සරහින් පේන ගලුඩ තමයි අපි රැට ඉන්න හිතන් ඉන්නේ. රොටියක් කාලා ඉන්න හිතන් ඉන්නේ. ඌ ගලව ගත්තත් නෑ. ඒ අරුගේ ලීය මගේ. සාමාන්‍ය වෙන තාත්තේ නෑ.
පේරවන ඉතින් කොල්ලො ටික දැල් දාන්නේ පුල් සැපේ වතුර පෙර ඔළුව වැහෙනකම්ම වතුර ඒත් ඉතින් මුන් ටික හෙන ආතල් එකේ තමයි ඉන්නේ. අපේ අයියයි සහල්ලා දෙන්නයි තමයි ඉතින් වැඩේ කන්ටිනියු කරන් දිගටම කරගෙන යන්නේ. nice මං ඉතින් උඩට වෙලා දෙන කරන්න කියන්නේ මොකද්ද ලීකෝරියා කරදර නම් එහෙම එලෙක්ට්‍රික් කරගෙන මං උඩට වෙලා මගේ ආතල් එකේ මං පාඩුවේ හිටියා. මොකද වතුරට බැස්සොත් මාර සීතලයි හින්දා. ඔය මොකද්ද කරන්නේ? හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මේ වලේ දැල දාලා ඉතින් අපි ගියා ඊට පල්ලෙහාගෙන තව වලකට. ඊට පස්සේ ඒකෙත් කොහම හරි එක මාළුවෙක් දෙකද හිටියේ. උත් අල්ලගෙන අපි ගියා කෙලින්ම උඩහට. අපි බයික් දාපු තැන තියෙන බයික් දාපු තැනින් ඇතුළට ගියා. එයා දිග දිග දාන්නේ කොහෙද? දිග දිග දාන්නේ කොහෙද? ඉතින් අපි හවසට ඉන්න බලාපොරොත්තු හවසට කියන්නේ රැට රොටියක් පුච්චන්න බලාපොරොත්තු වෙන්නේ අන්න අතන තියෙන උඩ තියෙන ගල උඩ ඉඳන් අපි බලමු ඉතින් මේ වීඩියෝ ටිකත් මොකද වෙන්නේ. මේක මෙලිකොට දැම්මා. අනේ එළපන්න අනේ ගහපන් කොන්දත් එකේ දෙනවා කරේ ජංගලා වතුර දුන්න දෙන්නේ පයින් එක. කකුල දිග මතී. ඕමම ඉතින් මාළු ටික අල්ලගෙන එද්දි රෑ වුණා. රෑ වෙලා අපි ආවා අපේ බයික් තියෙන තැනට අවසානට. එතනින් තමයි ගොඩ උනේ. පල්ලෙහාට ගිහිල්ලා එතනින් තමයි ගොඩ උනේ. එහෙනම් දැන් යන් ගෙදර. ඉතින් ඔන්නෝම මාළුවල්ල ඉවරලා බයික් තියෙන තැනට අපි ඇවිල්ලා අපේ අයියයි මායි අපේ බයික් එකෙන් නැගලා පොඩි සාහනු ලොකු සාහනුයි දෙන්න ඒ කට්ටියගේ බයික් එකේ ටිකක් දුර ගිහිල්ලා තා වුණා රෑ කීයටද එන්නේ රෑ කීයට සෙට් වෙන්නේ කොහොමද ටයිම් එක මොනවද කරන්න කියලා. ඉතින් මායි අපේ අයියයි රොටි වලට ඕනේ පිටි අනාගෙන හදාගෙන එන්නම් කිව්වා. අර දෙන්න මාළුවේ කපලා සුද්ධ කරලා මාළුවකට ඕන 3-5 ආරම්මණන් ඒ ටිකත් අරගෙන ඒ දෙන්න එන්නම් කිව්වා. ඉතින් යාළුවනේ ඔන්නම අපි 4 දෙනාම ගෙවල් වලට ආවා. මෙන්න මේක තමයි අපේ ගෙදර. ආම බලන් ඉන්නවා ගෙදරට එනකම් මොකද හවස ගිය පාර දැන් තමයි එන්නේ. one eternity later ඉතින් මිතුරේ අපි බස් දෙනාමයි සහන් මල්ලා කුඹරලාගදී එකට සෙට් වුණා. 4 දෙනාට අමතරව තව එක්කෙනෙක් අපේ චකා මල්ලි. මේ කුඩට නගිද්දී යාළුවනේ නගින්න බෑ බල්ලු හති. No God please no 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 ඉතින් අපේ අයියලයි අනිත් දෙන්නයි ට්‍රැක්ටර් එනවා අපේ. අපි දෙන්න ඉතින් බයික් එකේ ආ උඩට කියන්නේ බයික් එකේ පල්ලෙහින් දාලා අපි දෙන්න පයින් ආ උඩට ඇවිල්ලා ඉතින් දෙන්න උඩට යද්දි හම්බුණා අත්තක්. ඒකත් අරගෙනම අපි ගල උඩට ගියා ගිනි මැලයක් ගහන්නම් කියලා හිතාගෙන.
ඉතින් යාළුවනේ අපේ පොඩි සහන් මල්ලි මායි අපි දෙන්න පණ්ඩිතයෝ වගේ ආවා. ඉතින් ගලුවට ඩැවිල්ලා ගිනි මැලයක් එම ගහලා හදලා ගන්නම් කියලා. මගක් ආපුවම තමයි මූ මට කිව්වේ මූ ගිනි පෙට්ටිය ගෙනාවේ නැහැ කියලා. ඒත් මුගේ සාක්කුවේ එක ගිනි පෙට්ටියක් තිබ්බා. ඒකේ තිබ්බේ කූරු දෙකයි. ඒ කූරු දෙකනුත් එක කූරක විතරයි කැප් එක තිබ්බේ. ඉතුරු එකේ තිබ්බේ නැහැ. වෙඩි බෙහෙත් ටික තිබ්බේ එක කූරක විතරයි. ඉතින් එක කූරෙන් ගේම ගහන්න හිතන් තමයි අපි දෙන්න උඩට ආවේ. lain kerala. Agak. Ya! Oh my god! තනි ගිනි කූරෙන් බඩු වත්තු කරගත්තා ගිනි මැලේ. ගණන් ගන්න එපා යාළුවෝ. පොඩි සහනගේ ට්‍රැක් පැන්ලා ඉන්නේ. ඕකට චුට්ටක් මොලේ යාළුවා. ඊට පස්සේ එතන පොඩි ගිනි මැලේ පත්තු වෙන්නේ නැතිලා අපි දෙන්න පල්ලෙහාට ගියා. ලිපක් හදන්න ගල් දෙක තුනක් එහෙම අරගෙන තව දරමුණ හරි තියෙනවා නම් අරගෙන උඩට එන්න. Dara arun enak ya gimana? යාළුවනේ දැන් තමයි අපේ අයියලායි සහන් මල්ලිලායි ඔක්කොමලා ආවේ ගලුවටට. ඒ කට්ටිය එද්දි චුට්ටක් පරක් වුණා. මොකද ඒ කට්ටිය ටැට්ටරේ ආපු හින්දා ටැට්ටරේන චුට්ටක් වෙලා යන නිසා. Aduh gahak. Dah kau cheese ya? Oh mana tu cheese ya? Iya, kawan dia ni. Cheese. Aduh. What? Mana ni? හොද්දක් ගහන්න දෙපාරකට හදන්න වෙන්නේ. අපෝ මාල් තිනවා චාටි රෙඩි. අයියෝ කොමාජි බං. ඕකේ. ඉතින් අපිට ඔයන්න පොල්තෙල් මදේලා අපේ අයියයි සහන් මල්ලි ගියා පොල්තෙල් ගේන කඩේ. ඉතින් අපේ අයියලා කඩේට ගිහිල්ලා එනකන් අපි ඒ කියන්නේ මායි අපේ ජකාබාවි අපේ සහන් මල්ලි තුන්දෙනා එකතු වෙලා ලිපකුත් හදලා පුච්චන්න ගත්තා රොටේ ටික. One eternity later. ඉතින් කට්ටිය රොටි පුච්චන ගමම මාළු හොද්දත් හදන්න ගත්තා. මං අද පප්පලට රැකිලට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට එකක් එකක් දානවා මේ බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මත ටිකකුත් තියලා මිරිසුත් යාමින් දාලා නෑ නේද පාසානන් ටිකකුත් දාලා සිහිනි කිලෝ 10ක් නයි බිත්තර දෙකකුත් දාලා හතර පදමට හැඳි ගාලා එක්ක බිත්තර තුනක්ම දානවා රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට ලුණු ටිකකුත් දානව නේද නෑ. ඉතින් යාළුවනේ අපි හිතුවා පොඩි හතල්ලයක් ගන්න කුඹුරු රකේට ඇවිල්ලා නිදාගෙන ඉන්න කට්ටිය චුට්ටක් කැරවන්න කියලා හිතුවා. ඒක හිතාගෙන අපි ගලෝඩේ ඉඳන් දැම්මා රචින්නියක්. ඒ රතින්නේ හිතුවට වඩා මාර විදිහට සද්දයක් වුණා. මොකද ගල උඩ හින්දා
ඉතින් යාළුවනේ මාළු හොදියක හදලා ඉවර කරලා අපි කට්ටිය ඔක්කොම කන්න පටන් ගත්තා. මාළු හොද්දත් මරුවට මහා පට්ටම රසයි. මාළු හොදිත් වැව් මාළු හොදිත් එක්ක රොටිය කන්න පුළුවන් ඇති වෙන මරන්න පුළුවන්. ඒ තරම් පට්ටම රහයි. මොකද අලුතෙන් අල්ලපු මාළු හින්දා හොද්දත් රසට ආවා. ඉතින් යාළුවනේ ඔන්නම තමයි අපි මාළුවෙක් කල්ලලා රොටියක් කාලා ගෙවල් වලට කට්ටිය ඔක්කොම යන්න ගියේ. ඉතින් ඔන්න ඔහොම අපි රොටියක් කාලා කට්ටිය ඔක්කොම එතනින් කැපිලා ගෙවල් වලට යන්න ගියා. අයියලා මම ගෙදර ගියේ නෑ. අයියලා පැලට ගියා. පොඩි එකක් යලි ඉන්නවා. උඹරකින්න ඕනේ. අයියා සාමාන්‍ය ගියා පැලට. තමයි අපි අනිත් කට්ටියයි ගෙවල් වල ගියා ලස්සන ලෝගයක් කියලා හිතනවා. ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා පොඩි උදව්වක් දෙන්න. ඔයාලගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ආදරය ඔක්කොම වීඩියෝ එක ඉවර වෙනකන් හිටියට thank you.